Samsung Galaxy S26 Ultra සහ Series එක ගැන ලෝකෙම කතා වෙන මොහොතක S25 Ultra එකෙන් පස්සේ මේ වතාවේ ඒ කියන්නේ 2026 මුල් කාර්තුවේ එන්න තියෙන S26 Ultra සහ ඒ Series එක ගැන අපිට මේ වෙනකොට එළියට ඇවිල්ලා තියෙන තොරතුරු ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් අපි යමු වීඩියෝ එකට. මුලින්ම අපි මේ device එක මොන විදිහද කොයි වගේද කියලා කතා කරනවට වඩා අපි මේකේ step by step කතා කරමු අපිට මේකෙන් අපිට දැනගන්න ලැබිලා තියෙන තොරතුරු ගැන. ඒ අතරින් මම මුලින්ම තෝරගන්න performance පැත්ත. මුලින්ම අපි performance පැත්තේ මොනවද වෙලා තියෙන්නේ කියලා බලනකොට S25 එකේ ඉඳලා S26 Ultra එකට එනකොට අපිට බලා ගන්න ලැබෙන එහෙම නැත්නම් එන්න තියෙනවයි කියලා ආරංචි වෙලා තියෙනවා chipset දෙකක්. ඒක තමයි Samsung ළම develop කරනම Exynos කියන chipset එක හෝ Snapdragon ලගේ chipset එක. ඒ අතරින් Exynos ලගේ එන chipset එක විදිහට සඳහන් වෙනවා 2600 කියන chipset එක හෝ Snapdragon ලගේ 8 Elite Gen 5 කියන chipset දෙකෙන් එකක් එන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. එතකොට මේ අතරින් වැඩිම දෙනෙක් කියලා තියෙන සහ ගොඩ දෙනෙක් ස්ථිර කරලා තියෙන chipset එක තමයි Snapdragon 8 Elite Gen 5 කියන chipset එක. මේ 8 Elite Gen 5 කියන chipset එකත් ලෝකේ තියෙන හොඳ powerful chipset එකක්. ඉතින් මේ නිසා අපිට කියන්න පුළුවන් ලොකු සම්භාවිතාවක් තියෙනවා මෙන්න මේ කියන Snapdragon chipset එකෙන් ගොඩක් දුරට S26 Ultra එක එළියට එන්න පුළුවන් කියලා. ඉතින් මේ chip එක ගැන කියනවා නම් ලෝකයේ තියෙන powerful mobile phone chipset එකක් විදිහට මෙන්න මේ chip එක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඔයාලා දන්නවා Apple ලගේ AI වලට වඩා ගොඩාක් වේගවත් සහ ගොඩාක් හොඳ AI එකක් තමයි Samsung ලට තියෙන්නේ. ඉතින් ඒ AI එකත් හොඳට run කරගන්න powerful chip එකක් ඕන. ඉතින් ඒ නිසා මෙන්න මේ දාන 8 Elite Gen 5 කියන chipset එක AI වලටත් ගොඩාක් හොඳට support කරන නිසා ඇත්තටම මේ වගේ chip එකක් මේකට include කරන එක ගොඩාක් හොඳයි. ඒ වගේම තරඟකාරීත්වයටත් ගොඩාක් හොඳයි. ඒ වගේම තමයි performance පැත්තෙන් අපිට තව කතා කරන්න ඕන RAM සහ storage කියන කාරණාව. එතකොට අපිට RAM එක සහ storage එකේ වෙනස් දේවල් මුකුත් update දේවල් මුකුත් බලා ගන්න ලැබෙන්නේ නැහැ. වෙනත් device වල වගේ 12GB සහ 16GB කියන RAM capacity දෙකත් 256 512GB සහ 1TB කියන storage version වලත් අපිට මෙන්න මේ device එක buy කරන්න පුළුවන් කියලා තමයි දැනට වාර්තා වෙන්නේ. ඉතින් overall ගත්තාට පස්සේ ඇත්තටම හොඳ powerful power efficiency තියෙන ඒ වගේම හොඳට graphic වැඩ කරන ඒ වගේම තමයි multitasking කරන්න පුළුවන් chip එකක් තමයි මෙන්න මේ chip එක කියලා හඳුන්වන්න පුළුවන්. මේ S26 Ultra එකට එනවා කියන්නේ ඇත්තටම සතුටු වෙන්න පුළුවන් සහ ගොඩාක් හොඳ දෙයක් විදිහට හඳුන්වන්න පුළුවන්. Samsung S26 Ultra එකේ කැමරාව ගැන කතා කරනකොට අනිවාර්යයෙන්ම ලොකු වෙනසක් අන්තර්ගත වෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. ඒ අතරින් මේන් කැමරා ලෙන්ස් එක 200 මෙගාපික්සල් විදිහටත් අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එක 15 මෙගාපික්සල් විදිහටත් අපිට බලා ගන්න ලැබෙනවායි කියලා තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම මිට ටික කාලයකට කලින් Huawei සමාගම විසින් ඉදිරිපත් කරපු Pura 18 series එකේ තිබුණා වගේ ටෙලිෆොටෝ ලෙන්ස් දෙකකුත් මේ ඩිවයිස් එකෙත් අන්තර්ගත වෙලා තියෙන පුළුවන් කියලා ගොඩක් ටෙක්නීෂියන්ලා සඳහන් කරනවා. මොකද Samsung ලටත් මේ ටෙක්වෝ එකට මුහුණ දෙන්න නම් එයාලගේ කැමරා සිස්ටම් එකත් එයාලට ඉනෝවේෂන් මට්ටමින් වැඩි දියුණු කරන්න වෙනවයි කියලා සඳහන් කරලා තියෙන නිසා. ඒ වගේම කැමරා එක ගැන වෙන විශේෂ කරුණු මොකුත් අන්තර්ගත වෙන්නේ නැහැ. මේ තියෙන විදිහට නම් ඇත්තටම යාලා කොහොමත් හොඳ කැමරා එකක් අනිවාර්යෙන් යාලගේ ඩිවයිස් වලින් එළියට දෙනවා. ඉතින් අපි බලමු Samsung ලා කොහොමද යාලගේ S26 series එකට සහ S26 Ultra device එකට මෙන්න මේ කැමරා අප්ග්‍රේඩ් කරන්න කියලා. ඉතින් තවත් කතා කරන්න ඕනි වැදගත් දෙයක් තමයි ඩිසයින් එක. ඉතින් ඩිසයින් එක ගැන කතා කරනකොට අපිට බලා ගන්න ලැබෙනවා කරුණු තුනක්. ඒ අතරින් මුලින්ම කතා කරන්න ඕනි කාරණේ තමයි මීට ටික කාලයකට කලින් ගොඩාක් දෙනෙක් කතා කළා S26 කියන series එකට ගොඩක් දුරට වෙනදා වගේම ඒ කියන්නේ series එකට සහ S26 Ultra device එකට අනිවාර්යෙන් box පෙනුමක් තියෙන විදිහට ඒවයි කියලා. හැබැයි ගොඩක් දුරට මේ දැනට එළියට ඇවිත් තියෙන තොරතුරු වලට අනුව S26 එකේ box පෙනුමක් වෙනුවට මේ සැරේ යාලා හතර වටෙන්ම curve කරපු ඩිසයින් එකක් තමයි එළියට දානවා කියලා සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි ගොඩ දෙනෙක් කතා කළා S26 Ultra device එක මේ සැරේ S Pen එක නැතුව එවනවා කියලා. හැබැයි S series එකේ තියෙන අර පොඩි ගතියත් එක්ක තියෙන්න මේ සැරේ යාලා S Pen එක අයින් කරන්නේ නැතුව තමයි එළියට එවන්නේ. ඉතින් Samsung fans ලා ගොඩාක් කැමති S Pen එකත් එක්ක S26 Ultra එක buy කරන්න. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. මේ සැරේ S26 එකටත් S Pen එක
ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඊළඟ කාරණේ තමයි ඔයාලට මතක ඇති. මීට ටික දවසකට කලින් Apple සමාගම විසින් එයාලගේ 17 සීරීස් එක එළියට දානකොට ලොකු හයිප් එකක් හැදුනා. එයාලගේ තිබුණා ඔරෙන්ජ් කලර් එකට සමාන පොඩි කලර් එකක් තියෙන ඩිවයිස් එකක්. ඉතින් ගොඩක් ටෙක්නීෂියන්ස්ලා සහ කරුණු ඉදිරිපත් කරන අය කියනවා මේ සැරේ S26 සීරීස් එක එළියට දානකොට අනිවාර්යයෙන්ම මෙන්න මේ කියන ඔරෙන්ජ් කලර් එකටත් ගැලපෙන එහෙම නැත්නම් ඒ කලර් එක හා සමානම ඩිවයිස් ටෙක්කුත් අනිවාර්යෙන් එළියට එන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. ඉතින් ඔන්න ඔය කියන කාරණා තුන තමයි අපිට S26 series එකේ සහ S26 Ultra device එකේ බලා ගන්න ලැබෙන ඩිසයින් එක පැත්තේ වෙනස්කම්. ඊළඟට අපිට බලන්න පුළුවන් ඩිස්ප්ලේ එක. ඉතින් Samsung ලගේ ඩිස්ප්ලේ කියලා කිව්වම අපිට කතා කරන්න වෙන දෙයක් නෑ. අපිට quality එකකින් යුක්ත ඩිස්ප්ලේ තමයි යාළ එළියට දාන්නේ. ඉතින් මේ සැරේ සඳහන් වෙනවා 6 series එකේ S26 Ultra එකට 6.9 inches LTPO AMOLED panel එකක් තමයි load කරලා තියෙන්නේ. ඒ වගේම එයාලගේ panel එකට මේ සැරේ යාලා COE කියලා system එකක් include කරලා තියෙනවා color balancing සහ ඒ ඇතුළාන්තයේ සිදුවෙන දේ ගොඩක් දේවල් වලට. ඉතින් එතනින් සඳහන් වෙනවා brightness එකේ ගොඩක් වැඩි වෙනවා. ඒ වගේම battery life එකත් ගොඩක් වැඩි වෙනවා. ඒ වගේම efficiency එකත් ගොඩක් හොඳට run වෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේ නිසා ඇත්තටම battery එක ගොඩක් save කරගන්න පුළුවන් එක ලොකු දෙයක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට display එක පැත්තේ කරුණු වාර්තා වෙන්නේ. ඊළඟට අපිට පුළුවන් බලන්න බැටරි එක. ඉතින් බැටරි එක පැත්තෙන් බලනකොට වෙනද වගේම මිලිඇම්පියර් 5000 බැටරි එකක් තමයි තියෙන්නේ. හැබැයි මේ සැරේ යාලා 16 watt fast charging support කරන විදිහට තමයි යාලගේ device එක එළියට දාන්නේ. කියන්නේ එයාලගේ S26 Ultra device එක සහ A series එකේ device 16 watt wired විදිහට තමයි charging එක කරන්න පුළුවන්. ඉතින් වෙන නම් විශේෂ දෙයක් නැහැ. ඒ විදිහට තමයි යාලගේ බැටරි එක පැත්තේ අප්ඩේට් වෙලා තියෙන්නේ. ඉතින් overall ගත්තාම මේ වගේ තොරතුරු ටිකක් තමයි බලා ගන්න ලැබෙන්නේ. මේ මම කතා කරපු හැම තොරතුරක්ම මූලාශ්‍ර කරගත්ත links සහ channels තියෙනවා නම් ඒ හැම එකක්ම description එකේ attach කරලා තියන්න. ඉතින් overall ගත්තාම මෙන්න මේ Samsung S26 series එක සහ S26 Ultra කියන මේ set එකම එහෙම නැත්නම් මේ device එකම අපිට කියන්න පුළුවන් බොහොම වෙනස් මානයකට තාක්ෂණය අරගෙන යයි කියලා. ඉතින් අපි බලමු Samsung සමාගම කොහොමද ලෝකයට එයාලගේ අලුත්ම S26 series එක 2026 මුල් කාර්තුව එහෙම නැත්නම් ජනවාරි වෙනකොට තමයි එයාලගේ unpacked event එකේදී release කරන්න බලාපොරොත්තු වෙනවා කියලා සඳහන් වෙන්නේ. ඉතින් අපි බලමු 2026 මුල් ජනවාරි මාසයේදී කොයි විදිහට එයාලා S26 එක grade කරලා මේ විදිහට එළියට දායිද කියලා. ඔයාලට මේ වීඩියෝ එකෙන් දැන් Samsung S26 series එක සහ S26 Ultra device එක ගැන යම් තොරතුරු කිහිපයක් හොඳට අවබෝධ කරගන්න පුළුවන් වුණා නම් like කරන්න, comment කරන්න, share කරන්න. ඒ වගේම තමයි අපේ Facebook page එකත් follow කරලා set වෙලා ඉන්න කියලා ඔයාලට මතක් කරන ගමන් අදට මේ වීඩියෝ එකෙන් ඔයාලගෙන් සමු ගන්නවා. tech rhythm එකට set වෙලා ඉන්න ඔයාලට දිගින් දිගටම tech ගැන දැනගන්න ඕන නම් අනිවාර්යයෙන් මේ channel එකත් එක්ක එකට එකතු වෙලා ඉන්න කියලා මතක් කරන ගමන් අදට සමු ගන්නවා. සුබ දවසක් වේවා.